මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ මහනුවර රන්දෙනිගල මාර්ගයේ ඉතා දර්ශනීය වගේම මාර්ගයේ දෙපස ඉඩකඩ තිබෙන ස්ථානයක පිහිටුවා තිබෙන තේපැන් හලක් දර්ශනයයි. එතොසින්ම දැනට වසර 5-6කට පෙර මෙම කුඩා තේපැන් හැල කුඩා කුටියක් ලෙස රෝද සවිකල කුඩා කුටියක් ලෙස ආරම්භ කළේ මම දැනුවත් වුණ හැටියට අයියෙක් සහ මල්ලි කෙනෙක් එකතු වී තරුණ අයියා මල්ලියෝ දෙදෙනෙක් එකතු වීමෙනුයි. ඉතින් මේ කුඩා තීපැන් හල එම අයියමලයන්ගේ කඩිසරකමත් එම ස්ථානයේ ඊට ආවේනික නිස්කලංක භාවයත් ඒ වගේම ප්‍රධාන නගරවලින් ඈත්වයේ පිහිටා තිබෙන ස්ථානයත් ආදී කරුණු මත මේ ස්ථානය නොබෝ දිනකින්ම දිවා රාත්‍රී එම මහමග යන්නේන වාහනවල නවතැන්පලක් බවට පත් වුණා. ඒ අනුව අද වන විට ඉතා දුර බැහැර ගමන් වල යෙදෙන අය පවා රාත්‍රී මධ්‍යම රාත්‍රියත් පසු වී ඇතැම් විට 1-2 වගේ වෙලාවල් වලත් මා දැක තිබෙනවා මේ කුඩා කුටි ආසල නතර කොට කෙටි කෑමක් අනුභව කර උණුසුම් තේ කෝපයක් පානය කර යාමට අමතක නොකරන බව. එයින් පෙනී යන්නේ මට මේ ස්ථානයේ දකින්න විට එය සැසඳෙන්නේ වරකාපොළ ප්‍රදේශයේ තියෙන ගුණදාස දලගුලි වෙළඳ ව්‍යාපාරයක්, ඒ වගේම නිට්ටඹුව ප්‍රදේශයේ තියෙන පොල්ලතුබත් කඩේ වැනි තමන් විසින්ම කාලයත් සමග තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරගත් ස්ථාන පිළිබඳ මතකයක් මට ඇති වෙනවා. ඒ අනුව මම විශ්වාස කරනවා මේ ස්ථානයත් අද වන විට මහජනයාගේ මේ මාර්ගයේ ගමන් කරන දුර ගමන් කරන දිනෝදාහත් ජනයාගේ බ්‍රෑන්ඩ් එකක් බවට පත්ව තිබෙනවා කියලා